හායි කොහොමද? අද වීඩියෝ එකේ තියෙන්නේ මම අවුරුද්දට කලින් ගාඩන් එකේ කරපු චූටි වැඩ ටිකක්. කලින් වීඩියෝ එකේ මම මෙතනට අපි අලුත් පැලයක් ගෙනාවා කියලා පෙන්නුවානේ. හැබැයි ඒක අපිට හිටව ගන්න හම්බුනේ නෑ ගොඩක් දවස් යනකම්. ඉතින් අද හදන්නේ උදේම ඒක හිටව ගන්න. ඉතින් මං කලින් හිටවපු එක්කෙනාටම කියලා මේ විදිහට මේ මැරුණු පැලේ අයින් කරගත්තා. ඊට පස්සේ අපි අලුතින් ගෙනාපු පැලේ මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න මේ විදිහට පැකට් එකකින් අයින් කරගෙන හිමින් සැරේ ඒක හිටව ගත්තා. මම මේ වැට ගහපු පාත්තිය හිටව ගත්තු බටර් ඩේසි පැල දැන් මට මල් දෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒව බලන් ඉද්දි ඉක්මනට ලොකු වෙනවා. එක පැලයක් නම් මැරුණා. මං ඊට පස්සේ ආයෙත් තව එකක් මේ විදිහට හිටව ගත්තා. ඒක තාම චූටි. අනිත් පැත්තේ බටර් ඩේසි වල පොහොට්ටු ඇවිත් තියෙන්නේ. තාම පිපිලා නැහැ. දාස්පෙතිය තමයි ගොඩක්ම තියෙන්නේ පිපිලා. අටපෙතිය වල දම් පාට මලක් නම් පිපිලා තිබුණා. ගොඩක් අය මගෙන් අහනවා මං කලින් හදනවා පෙන්නපු පාත්ති වල මගේ මල් පැලවල දැන් මල් තියෙනවද කොහොමද දැන් තත්ත්වය කියලා. ඉතින් මම මේ වෙනකන් කරපු හැම වැඩකම චූටි අප්ඩේට් එකක් තමයි මේ. මේ ඉතින් සුපුරුදු විදිහටම අපේ නිවාඩු දවසක්. ඉතින් මම මිදුලේ ඇවිද හිටියා උදේම ටිකක් වෙලා. අද ගොඩාක් හුලන් තියෙන දවසක්. මාර සනීපයි මිදුලේ ඇවිදිනකොට. මේ විදිහට ඕකිඩ් මලුත් පිපෙන්න පටන් අරන් තිබුණා අවුරුද්දට කලින්ම. මම ඕකිඩ් නම් තාම එකපාරක්වත් සල්ලි වලට අරගෙන නෑ කඩෙන්. මේ ඔක්කොම ගෙවල් වලින් නිකන් හම්බ වුණු ඒවා. ඉතින් ඒ ඔක්කොම මේ පරණ බේර ගහේ තමයි මං එල්ලන්නේ පොල් මුඩු දාලා. කැන්ඩියන් ඩාන්ස් එකේ තමයි නිතරම වගේ මල් එන්නේ. ගොඩක්ම තියෙන්නේත් කැන්ඩියන් ඩාන්ස් තමයි. මේ තව ගොඩක් මල් කිනිති එහෙම තියෙනවා පිපෙන්න ලං වෙලා. මේ තියෙන්නේ තවත් කැන්ඩියන් ඩාන්ස් එකක්. ඒක නම් තියෙන්නේ පුවක් ගහක. ඇත්තටම මං හිතන්නේ මේ කැන්ඩියන් ඩාන්ස් කියන වර්ගයට විශේෂ සැලකිල්ලක් මුකුත් ඕනේ නැහැ. ඒකේ මල් දෙනවා නිතරම වගේ. මේ තියෙන්නේ මං එදා අතු කප්පාදු කරපු YTT ප්ලාන්ට් එක. මේකේ මේ පේනව නේද මං කප්පාදු කරපු හැම තැනකින්ම දැන් අලුත් රිකිලි ඇවිල්ලා තියෙනවා. අලුත් රිකිලි ඇවිල්ලා තියෙන්නේ පොහොට්ටුත් එක්කම තමයි. මේ ඔක්කොම එකපාර පිපුණාම ගොඩක් ලස්සනට තියෙයි. මේ තියෙන්නේ මගේ රතු කපුරු එක. ඉතින් ඒකෙත් මේ වෙනකොට මල් පොහොට්ටු ගොඩාක් ඇවිත් තියෙනවා. මම දැන් මේ කරන්න හදන්නේ ගේ ඇතුලේ තියන්න ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික ලස්සනට හදාගන්න. ගේ ඇතුලේ තියෙන ලස්සන පොට් වලට මම මේ විදිහට ප්ලාස්ටික් පෝච්චිනේ බස්සලා තියෙන්නේ. ඒ පෝච්චි ටිකක් පිරුණු විදිහට හදාගන්න තමයි මම දැන් මේ හදන්නේ. මෙන්න මේ විදිහට තමයි මම මේක හදාගත්තේ. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කට් කරද්දී මේ ඉතුරු වෙන මේ වගේ චූටි කෑලි තියෙන්නේ ඒවා නම් විසි කරන්න එපා. අපිට මුල් අත්ව ගන්න පුළුවන් ඒවත්. ඊට පස්සේ මට ඉන්නවා අසාධාරණයට ලක් වෙච්ච නියොන් පොතෝස් එක්කෙනෙක්. මේ පේනවනේ මෙයාගේ පොට් එක දැන් අයිති කරගෙන ඉන්නේ පෙටූනියා එක. මගේ පුරුද්දක් තියෙනවා මම මොකක් හරි පැලයක් කට් කරාට පස්සේ මම ඒකේ ඉතුරු වෙන චූටි දඬු කෑලි ටික ගහනවා වෙන පෝච්චි වල. මේත් එහෙම පැලවුණු පෙටූනියා එකක් තමයි. මම යාව ගලවන්න ගියේ නෑ. මේ පොට් එකේම හොඳට හැදෙන්න දුන්නා. දැන් මේ වෙනකොට මේ විදිහට පොහොට්ටුත් ඇවිල්ලා තියෙනවා. පෙටූනියා වතුරට වැඩිය කැමති නෑ. ඒ නිසා ඉතින් මේ පොතෝස් එකත් අසාධාරණයට ලක් වෙලා තමයි හිටියේ. ඉතින් මම දැන් හදන්නේ පොතෝස් එක අයින් කරගන්න පෙටූනියා පැලේටම මේක හැදෙන්න දීලා. පොතෝස් එක දූවිලි පුරෝගෙනනේ හිටියේ හරියට වතුර දාපු නැති නිසා. වෙනම පොට් එකක හිටෙව්වට පස්සේ මට පුළුවන් යාට නිදහසේ වතුර දාන්න. මට පොතෝස් එක හිටවන්න පොට් එකක් තිබුණේ නෑ වෙනම. මම දැන් මේ දිය කුරුළු එක අයින් කරගන්න තමයි හදන්නේ මේකෙන්. මේක ලස්සන බයි කලර් එකක්. එයාව එකෙන් අයින් කරගෙන මෙන්න මෙයාව මේ විදිහට තමයි තියාගන්න හදන්නේ මම මේකේ. එයාව හිටවල ඉවර වෙලා මම මේ විදිහට එයාගේ දූවිලි යන්න හොඳට නාව ගත්තා. මේ වීඩියෝ එක මං ගිය සතියේ දාපු බ්ලොග් එකට කලින් තමයි අප්ලෝඩ් කරන්න හිටියේ. හැබැයි මට බැරි වුණා. මේ පැල ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දකින්නත් ඇති. ගලවපු දිය කුඩළු පැලේ මම මගේ පාත්තියේ හිටව ගන්න තමයි හදන්නේ.
සමහර අය කියනවනේ මල් වර්ග හදනකොට හැමතිස්සෙම එක එක බෙහෙත් ಜಾති එහෙම දාන්න ඕනේ නැහැ කියලා. ඔයාලට මතක ඇති මම මගේ ටොරේනියා ටික පරිස්සම් කරපු තරම් එක එක ස්වභාවික කෘමි විකර්ශක හදලා මම මේ විදිහට ස්ප්‍රේ කර මේක පරිස්සම් කරා. මේ දවස් ටිකේ මට වැඩ නිසා හදාගන්න උනේ නෑ. ලුණු පොතු එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකවත් ස්ප්‍රේ කරන්න වෙලාවක් නැති වුණා පහුගිය ටිකේම. ඉතින් මේ පේනව නේද දැලබෝ කරලා තියෙන වැඩේ. මගේ ටොරේනියා පැල නම් බේර ගන්නම බෑ. මේ විදිහට කොහොම හරි බෝ වෙනවා මේ දැලබෝ. කොළ කාලා මේ විදිහට කොටු හදාගෙන ඉන්නවා ඉතින් ඒගොල්ලෝ. ඔයාගේ ගාඩන් එකේ ඔයාට මේ පැල හදන්න ලේසියෙන් පුළුවන් වුණත් තව කෙනෙක්ගේ ගාඩන් එකේ මේවා හදන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ඒ අය පොහොර බෙහෙත් ගහන්නේ. ඉතින් ඔයාලට කියන්න බෑ පොහොර බෙහෙත් ඕනේ නෑ මේ වගේ පැලවලට කියලා. ඒ පැල ಜಾතිය හදන්න පුළුවන්ද බැරිද කියන එක ඉතින් හදලම තමයි බලන්න වෙන්නේ. ඒ දවසේම හවස මම ගියා මට ගෝල්ඩන් පොතෝස් ටිකක් අරගෙන එන්න. ගෝල්ඩන් පොතෝස් මම ගන්නේ සල්ලි වලට නෙවෙයි ඉතින් මේ දින්නේ ඕන තරම්. මම මේ විදිහට ගෝල්ඩන් පොතෝස් ටිකක් කඩාගෙන ගියා ගෙදරට තව පැල ටිකක් එකතු කරගන්න ඕන නිසා. ඊට පස්සේ මං ගෙනාපු ගෝල්ඩන් පොතෝස් ටික මම මේ විදිහට හැගින් පොට් එකක හිටව ගත්තා. දැනට තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉස්සරහට ලස්සනට තියෙයි මේ විදිහට හොඳට වැල හැදුනහම. ඊට පස්සේ මං ඇන්තෝරියම් පැලයක් පොට් කරගන්න තමයි මේ හදන්නේ. මේ විදිහට කහට අයින් කරගත්තු පොල් එලි හොඳට දාගෙන මම මේ ලොකු අම්මගෙන් හම්බ වුණු පැලේ තමයි මේක හිටව ගන්න හදන්නේ. ඒක හොඳට හැදිලා තියෙනවා. ඒකේ අලුත් මලකුත් ආවා. දැන් මේක අපි මේකෙන් ගලවගෙන පොට් එකේ හිටවමු. මම ළඟදී ඉඳන් ඇන්තෝරියම් පැල මගේ ගාඩන් එකට එකතු කරගන්න පටන් ගත්තනේ. ඒකට හේතු ටිකක් තියෙනවා. මොකද ඇන්තෝරියම් මලක් පිපුණාම එක දවසෙන් දෙකෙන් පර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩාක් කල් තියාගන්න පුළුවන් ඇන්තෝරියම් මල්. ඒ වගේම තමයි ගොඩාක් එක එක පාට වර්ග වලින් තියෙනවා. එක එක හැඩ වලින් තියෙනවා. මම ඇත්තටම ගොඩක් ආසයි එකම මල් වර්ගෙන් පාට ගොඩාක් එහෙම එකතු කරගෙන එක ගොඩේ හදන්න. එහෙම එකම මල් වර්ගෙන් පාට පාටින් එකතු කරගත්තාම වෙනම ලස්සනක් තියෙන ගාඩන් එකට. මම ආවත් ඉතින් මගේ රතු යාය මැද්දෙන් මේ විදිහට මම තියාගත්තා. මට අවුරුද්දටත් කලින්ම තෑගි හම්බුණානේ. මේ මගේ වීඩියෝස් බලන නුවරඑළියේ ඉන්න මල් පිස්සියෙක්ගෙන් තමයි මට මේ ටික හම්බ වුණේ. හරිම හිත හොඳ කෙනෙක්. මට වගේම ලොකු අම්මටත් එක්කම තමයි එවලා තිබ්බේ. ගොඩක් පැල වර්ග එවලා තිබුණා මට. ගොඩක් ස්තුතියි රොෂි ඔයාට. මේ ටික හොඳට හරි ගියාම මම පෙන්නන්නම්කෝ මොනවද මට එයා එවලා තිබ්බ පැල කියලා. අලුත් අවුරුද්ද ලං වෙනකොට මම පිපෙනකම් බලන් හිටපු ගොඩාක් මල් පිපුණා. බටර් ඩේසි මලුත් දවසෙන් දෙකෙන් පර වෙන්නේ නැහැ. පිපුණම ගොඩාක් දවස් තියෙනවා. මම වීඩියෝ එකේ මුලදී පෙන්නද්දී අනිත් පැලවල තිබුණේ පොහොට්ට විතරනේ. ඉතින් මේ පැල හැම එකකම මල් පිපුණ අවුරුද්ද ලං වෙනකොට මේ පැලේ හිටව ගත්තට මෙතන හරිම පාළු ගතියක් තමයි තිබුණේ. මේ චූටි පැලේ කලින් තිබ්බ සයිප්‍රස් පැලේ ගානට ලොකු වෙන තව ගොඩාක් කල් යයි. එතකම් මෙතන පාළු ගතිය නැති වෙන්න මොකක් හරි විදිහකට ලස්සන පාත්තියක් දාන්න ඕනේ. මම දැන් අයිඩියා එකක් හිතාගෙන ඉන්නේ. ඒක ඉක්මනටම කරගන්න බැරි නිසා මම එතකන් මෙතන පාළු ගතිය යන්න මේ විදිහට කොටයක් තියලා ඒකට උඩින් මෙන්න මේ පැලේ තිබ්බා. ඊට පස්සේ ඒ කොටේ ළඟ බිමට මම මෙන්න මේ විදිහට මගේ කෝලියාස් පැල දෙකකුත් තියාගත්තා. ඒක දැනට තමයි ওই විදිහට තියාගත්තේ පාත්තිය හදනකම්. මේ ළඟදී මම සක්කෝ නංගිත් එක්ක පැල හුවමාරුවක් කරානේ. අන්නේ පැල හුවමාරුවේදී තමයි මේ ලස්සන කෝලියස් පැල මට සක්කෝ නංගි එව්වේ. ඒවා විතරක් නෙවෙයි තව දිය කුඩුළු පැල එහෙමත් එව්වා. ඒවා වලත් මල් පිපුණාම මම පෙන්නන්නම්. thank you සක්කෝ නංගි ඔයාටත්. මෙන්න මේ විදිහට තමයි මගේ මේ පුංචි ගාඩන් එකේ තියෙන ලස්සන මල් පැල මල් දීලා මුළු අවුරුදු සතිය පුරාවටම ලස්සන කරේ මගේ ගාඩන් එක. මේ තියෙන්නේ හයිබ්‍රිඩ් වර්ගයේ දිය කුඩුළු. මේ මැද තියෙන මල් වල පාට බලන්නකෝ. ඒක රතු පාටට හුරු ලස්සන රෝස පාටක්.
ඉතින් ඒකෙත් මුලින්ම මල් පිපෙන්න පටන් ගත්තේ අවුරුදු දවස්වලම තමයි. මේ දවස්වල ගොඩාක් අය මගෙන් ප්‍රශ්න අහන්නේ මෙන්න මේ පීස් ලිලි ගැන. මම දන්න දේවල් ටික ඔයාලට මම දැන් කියන්න තමයි හදන්නේ. මෙන්න මේ පීස් ලිලි පැල අපේ ගමේ ගොඩාක් ගෙවල් වල නිකන් මිදුලේ පඳුරට හැදෙන්න දාලා තියෙනවා. ඒවා නිකන් වැටවල් අයිනේ කුඹුරු අයිනේ එහෙම හොඳ සරුවට හැදිලා තියෙනවා පඳුරු තතා. ඉතින් ඒ පඳුරු වල මං බලන හැම දවසෙම මල් තියෙනවා. ඒ පැල ඇත්තටම තියෙන්නේ හෙවන තැන්වල. හැබැයි අවුවත් චුට්ටක් වැටෙනවා. මංගාව තියෙනවා පීස් ලිලි වර්ග දෙකක්. මම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වීඩියෝ එකෙත් මේගොල්ලන්ව පෙන්නුවා. මෙන්න මෙයා හරිම සුවඳයි. මේ දෙපැත්තේ තියෙන පුටු දෙකේ ඉඳගත්තාම මාර සුවඳක් එන්නේ මෙයාගෙන්. අර මං කලින් පෙන්නපු වර්ගේ නම් ඒ විදිහට සුවඳක් එන්නේ නැහැ. කොහොම හරි මේ දෙකටම පීස් ලිලි වර්ග දෙකක් කියලා තමයි කියන්නේ. කොහොම හරි මේ පාර අවුරුද්දට වර්ග දෙකකින්ම මල් දුන්නා මට. මේක මේ විදිහට මම හිටවලා තියෙන්නේ චූටි පෝච්චියක. මේ පෝච්චිය එක පැලයක් තමයි හොඳට වර්ධනය වෙලා තියෙන්නේ. අනිත් පැල චූටි ඒවා. හැබැයි මෙන්න මේ පෝච්චියේ පැල දෙකක් තමයි මේ තියෙන්නේ. ඒ පැල දෙකක තමයි මල් දෙකක් ඇවිත් තියෙන්නේ. මේ මැදින් ඇවිල්ලා තියෙන පැලෙත් මං අයින් කරන්නේ නැහැ. මේ පෝච්චියෙත් හොඳට ඉඩ තියෙන නිසා මම හදන්නේ මෙන්න මේ අයිනේ තියෙන පැලේ විතරක් අයින් කරලා මැදින් තියෙන පැලේ ඔක්කොම පැල තුනක් වර්ධනය වෙන්න දෙන්න මේකේ හොඳට. එතකොට එක පඳුරකින් හරි මට මල් ගන්න පුළුවන්නේ. ඇත්තට මේ පීස් ලිලි ඒ විදිහට තමයි හදන්නේ. මම දැකලා තියෙනවා ගොඩාක් හොටෙල්ස් වල එහෙම පෝච්චිය පිරෙන්න මේ විදිහට පැලේ හදාගන්න වටේ තියෙන වැඩිපුර පැල විතරක් අයින් කරන්න. ඒත් එක්කම මේ පැල අනිවාර්යෙන්ම අවුවටත් තියන්න ඕනේ. හෙවනෙම තියලා හරියන්නේ නැහැ. අවුව කියන්නේ තද අවුව නෙවෙයි. උදේවරුවේ තියෙන අවුව වගේ හොඳයි මේ පැලවලට. සතියට එකපාරක් වගේ පැලේට හොඳට අවුව දීලා වතුර දීලා පොහොරක් දෙන්න. මම පීස් ලිලි වලටත් පොහොර විදියට දැම්මේ බිත්තර කටු කුඩු එක. ඒ වගේම K44 ස්ප්‍රේ කරා. K44 නැතත් ඕගොල්ලෝ බිත්තර කටු කුඩු එක වගේ දාලා බලන්න. මං දම් කැට තමයි ඉස්සර දැම්මේ. හැබැයි මම මගේ දිය කූඩළු වලට K44 ස්ප්‍රේ කරන්න පටන් ගත්තට පස්සේ මම මේකටත් කීප පාරක්ම ස්ප්‍රේ කරා. හැබැයි මං දැන් නම් ඒවා ස්ප්‍රේ කරන්නේ නැහැ මගේ කිසිම පැලයකට එක දිගටම. පැලේ පඳුර වගේ හදාගත්තට බය වෙන්න එපා. අර පොඩ්ඩක් කැලෑ ගතිය වැඩි වගේ හිතෙනවා නම් ගේ ඇතුලේ ඔයගොල්ලන්ට පුළුවන් කොළ අඩු කරගන්න. මමත් දැන් මේ විදිහට කොළ අඩු කරගත්තුවා තමයි මම මේ අයින් කරන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික කරලා බලන්න පීස් ලිලි වල මල් නැහැ කියපු අය. කරන්න හොඳම දේ තමයි මේ විදිහ ලොකු පෝච්චියක නම් හිටවලා තියෙන්නේ පැලේ හොඳට පඳුර දදා හැදෙන්න දෙන්න තව පැල වටේටම. ඉතින් මේ දේවල් ටික කරලා බලලා මල් ආවොත් අනිවාර්යෙන් මටත් කියන්න. වැඩිපුර තිබුණු තව පැලයක් මං සකුණංගිටත් යවුවා. මේ තියෙන්නේ තවත් එකක්. මම මේ විදිහට මේ පෝච්චියේ මැදින් හිටව ගත්තා. වටේට වෙන පැල జాතියක් තමයි තියෙන්නේ. පිරිලා හැදුනහම ඒකත් ලස්සනට තියෙයි. ඉතින් අද වීඩියෝ එකේනොත් මම හිතනවා ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන්ම ඒව සාර්ථක වුණොත් මටත් කියන්න අමතක කරන්න එපා. හැමදාමත් වගේ ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් කියවනවා මම බලාගෙන ඉන්නවා ආසාවෙන්. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් නොකර බලන කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා යාලට. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.